Hi guys. අද ජපන් භාෂාවේ නිතර භාවිත වන වචන ගැන ඉගෙන ගමු. බික්කුරිෂිමස්. බික්කුරිෂිමස් කියන එකේ තේරුම සාමාන්‍යයෙන් පුදුම වීමක් හා විස්මයට පත්වීමක් වගේ අර්ථයක් දක්වනවා. අපි උදාහරණ කීපයක් බලමු. උදාහරණ 1. සොනෝ නිවුස් වෝ කීතේ බික්කුරිෂිමස්තා. අපි ඒක ආයෙ පාරක් ජපන් වලින් අහමු. සොනෝ නිවුස් වෝ කීතේ බික්කුරිෂිමස්තා. ඒකේ සිංහල තේරුම ඒ පුවත අසලා පුදුමයට පත් වුණා වගේ අදහසක් තමයි දෙන්නේ. අපි දෙවැනි උදාහරණයට යමු. කරේනෝ සයිනෝනි බික්කුරිෂිමස්. අපි ඒ නැවත වතාවක් අසමු. කරේනෝ සයිනෝනි බික්කුරිෂිමස්. ඒකේ සිංහල තේරුම වෙන්නේ මම ඔහුගේ දක්ෂතාවයෙන් විස්මයට පත් වෙනවා වගේ අදහසක් තමයි සිංහල තේරුම එන්නේ. ඒ කියන්නේ මම ඔයාලට උදාහරණ සහිතව A to Z ජපන් භාෂාව ඉගෙන ගන්න විදිහ කියලා දෙන්න තමයි මේ යන්නේ උදාහරණ සහිතවනේ. ඒ කියන්නේ මම මේ කියලා දෙන දෙයක නොතේරෙන දේක් තියපොත් කමෙන්ට් එකක් දාලා ඒකේ ප්‍රශ්න අහන්න. තුන්වෙනි උදාහරණයට යමු. තොසුසෙන්නෝ දෙකිගොතෝනි බික්කුරිෂිමස්තා. අපි නැවතත් අහමු. තොසුසෙන්නෝ දෙකිගොතෝනි බික්කුරිෂිමස්තා. අපි ඒකේ සිංහල තේරුමට යමු. හදිසි සිදුවීමෙන් පුදුමයට පත් වුණා. අපි ඊළඟ වචනයට යමු. නාකිමස්. නැවත අහමු. නාකිමස්. ඒකේ සිංහල තේරුම කඳුළු වැගිරීම හෝ අඬනවා කියන අදහස් තමයි එන්නේ. අපි උදාහරණ කීපයක් බලමු. උදාහරණ 1. කනජෝව කනශිකුතේ නකිමස්තා. නැවත සැරයක් අහමු. කනජෝව කනශිකුතේ නකිමස්තා. ඒකේ සිංහල තේරුම ඇය දුකින් ඇඬුවා. අපි දෙවෙනි උදාහරණයට යමු. කොදොමෝගා නයිතෙයිමස්. නැවත සැරයක් අහමු. කොදොමෝගා නයිතෙයිමස්. ඒකේ සිංහල තේරුම දරුවා අඬනවා. අපි තුන්වෙනි උදාහරණයට යමු. ඒයිගා ඕ මිතේ නකිමස්තා. නැවත අහමු. ඒයිගා ඕ මිතේ නකිමස්තා. ඒකේ සිංහල තේරුම චිත්‍රපටය බලලා ඇඬුවා. අපි ඊළඟ වචනයට යමු. වාරායිමස්. නැවත අහමු. වාරායිමස්. අපි මේකේ සිංහල තේරුම් බලමු. සිනාසෙනවා හෝ හිනා වෙනවා කියන අදහස තමයි එන්නේ. අපි උදාහරණ කිහිපයක් බලමු. උදාහරණ 1. කරේවා ඔමසිරොයි හනසියෝ කීතේ වරයිමස්තා. නැවත අහමු. කරේවා ඔමසිරොයි හනසියෝ කීතේ වරයිමස්තා. ඒකේ සිංහල තේරුම ඔහු විනෝදජනක කතාවක් ඇසූ විට සිනාසුණා. දෙවන උදාහරණය. කොදොමො තචිවා තනසිසෝනි වරත්තෙයිමස්. නැවත අහමු. කොදොමො තචිවා තනසිසෝනි වරත්තෙයිමස්. ඒක සිංහල තේරුම දරුවන් සතුටින් සිනාසෙනවා. අපි තුන්වෙනි උදාහරණයට යමු. කනජෝවා නික්කොරි වරයිමස්තා. නැවත අහමු. කනජෝවා නික්කොරි වරයිමස්තා. ඒකේ සිංහල තේරුම ඇය මෙලෙක් ලෙස සිනාසුණා කියන තේරුම. අපි ඊළඟ වචනයට යමු. ඔතේ අරයි නැතහොත් තොයිරේ. අපි නැවත අහමු. ඔතේ අරයි තොයිරේ. ඒකේ සිංහල තේරුම වැසිකිළිය නැත්තම් වොස්රූම් කියන තේරුම. අපි උදාහරණ කිහිපයක් බලමු. උදාහරණ 1. ඔතේ අරයිවා දොකෝ දෙස්කා. නැවත අහමු. ඔතේ අරයිවා දොකෝ දෙස්කා. ඒකේ සිංහල තේරුම වොස්රූම් එක කොහෙද? දෙවන උදාහරණයට යමු. තොයිරේනි ඉත්තෙමු ඊ දෙස්කා. නැවත අහමු. තොයිරේනි ඉත්තෙමු ඊ දෙස්කා. ඒකේ සිංහල තේරුම වොස්රූම් එකට යන්න පුළුවන්ද? අපි තුන්වෙනි උදාහරණයට යමු. ඔතේ අරයියෝ සගස්තේ ඉමස්. නැවත අහමු. ඔතේ අරයියෝ සගස්තේ ඉමස්. ඒකේ සිංහල තේරුම මම වොස්රූම් එකක් සොයමින් සිටිනවා. අපි ඊළඟ වචනයට යමු. ඉස්කමු. ඉස්කමු. ඒකේ සිංහල තේරුම ග්‍රහණය කිරීම හෝ අල්ලාගෙන සිටීම. අපි උදාහරණ කිහිපයක් බලමු. උදාහරණ 1. කරේවා වතසිනෝ තේයෝ ඉස්කමයිමස්තා. නැවත අහමු. කරේවා වතසිනෝ තේයෝ ඉස්කමයිමස්තා. ඒකේ සිංහල තේරුම ඔහු මගේ අත අල්ලගත්තා. දෙවන උදාහරණය.チャンスをつかむ.
ඒකේ සිංහල තේරුම chance එක ගන්න. අපි තුන්වෙනි උදාහරණයට යමු. කරේවා බෝරුව ස්කන්ධා. නැවත අහමු. කරේවා බෝරුව ස්කන්ධා. ඒකේ සිංහල තේරුම ඔහු බෝලය අල්ලා ගත්තා. ඊළඟ වචනට යමු. සුමාමු සුමාමු. ඒකේ සිංහල තේරුම ඇඟිලි වලින් අල්ලා ගැනීම හෝ ඇඟිලි වලින් ගැනීම. අපි උදාහරණ කීපයක් බලමු. කරේවා හනාව සුමන්දා. නැවත අහමු. කරේවා හනාව සුමන්දා. අපි සිංහල තේරුම් බලමු. ඔහු නාසය ඇනගත්තා. දෙවන උදාහරණය. ඔකාශියෝ සුමන්දේ තබෙතා. නැවත අහමු. ඔකාශියෝ සුමන්දේ තබෙතා. ඒ වචනේ සිංහල තේරුම් බලමු. ඇඟිලි වලින් කැන්ඩි අල්ලාගෙන කෑවා. තුන්වන උදාහරණයට යමු. කමියෝ සුමන්දේ කුදසයි. නැවත අහමු. කමියෝ සුමන්දේ කුදසයි. අපි ඒකේ සිංහල තේරුම් බලමු. කරුණාකර කඩදාසිය ඇඟිලි වලින් අල්ලා ගන්න. අපි ඊළඟ වචනයට යමු. හිප්පරු. නැවත අහමු. හිප්පරු. ඒකේ සිංහල තේරුම අදිනවා, ඇඳීම හෝ ඇඳගෙන යාම කියන තේරුම තමයි එන්නේ. අපි උදාහරණ කිහිපයක් බලමු. කරේවා රෝපුවෝ හිප්පත්තා. නැවත අහමු. කරේවා රෝපුවෝ හිප්පත්තා. ඒකේ සිංහල තේරුම ඔහු කඹේ ඇදගත්තා. අපි දෙවැනි උදාහරණයට යමු. කනජෝවා වතසිනෝ තේෝ හිප්පත්තා. අපි නැවත අහමු. කනජෝවා වතසිනෝ තේෝ හිප්පත්තා. ඒකේ සිංහල තේරුම් බලමු. ඇය මගේ අතින් ඇද්දා. අපි තුන්වෙනි උදාහරණයට යමු. කොදොමෝවා ඔමොචාෝ හිප්පත්තා. නැවත අහමු. කොදොමෝවා ඔමොචාෝ හිප්පත්තා. ඒකේ සිංහල තේරුම දරුවා සෙල්ලම් බඩු ඇද්දා. අපි ඊළඟ වචනයට යමු. තතකු. නැවත අහමු. තතකු. ඒකේ සිංහල තේරුම පහර දීම හෝ තට්ටු කිරීම. අපි උදාහරණ කිහිපයක් බලමු. උදාහරණ 1. කරේවා දොආෝ තතයිතා. නැවත අහමු. කරේවා දොආෝ තතයිතා. ඒකේ සිංහල තේරුම ඔහු දොරට තට්ටු කළා. අපි දෙවැනි උදාහරණයට යමු. කනජෝවා තේබුරුවෝ තතයිතා. නැවත අහමු. කනජෝවා තේබුරුවෝ තතයිතා. ඒකේ සිංහල තේරුම ඇය මේසයට තට්ටු කළා. අපි තුන්වෙනි උදාහරණයට යමු. කොදොමෝවා දොරමුවෝ තතයිතා. නැවත අහමු. කොදොමෝවා දොරමුවෝ තතයිතා. ඒකේ සිංහල තේරුම දරුවා ඩ්‍රම් එකට තට්ටු කළා. අපි ඊළඟ වචනයට යමු. නාදේරු. නැවත අහමු. නාදේරු. ඒකේ සිංහල තේරුම පිරිමැදීම හෝ සිනිඳු ලෙස දෙයක් ස්පර්ශ කිරීමටද භාවිතා වේ. අපි උදාහරණ කිහිපයක් බලමු. උදාහරණ 1. කරේවා නෙකෝනෝ අතමෝ නදෙතා. නැවත අහමු. කරේවා නෙකෝනෝ අතමෝ නදෙතා. ඒක සිංහල තේරුම ඔහු පූසාගේ හිස පිරිමැදුවා. අපි දෙවැනි උදාහරණයට යමු. කනජෝවා කොදොමොනෝ අතමෝ නදෙතා. නැවත අහමු. කනජෝවා කොදොමොනෝ අතමෝ නදෙතා. ඒකේ සිංහල තේරුම ඇය දරුවාගේ හිස පිරිමැදුවා. අපි තුන්වෙනි උදාහරණයට යමු. කරේවා ඉනුනෝ සෙනෙකාවෝ නදෙතා. නැවත අහමු. කරේවා ඉනුනෝ සෙනෙකාවෝ නදෙතා. ඒකේ සිංහල තේරුම ඔහු බල්ලාගේ පිටුපස පිරිමැදුවා. අපි ඊළඟ වචනයට යමු. සංකෂිමස්. නැවත අහමු. සංකෂිමස්. ඒකේ සිංහල තේරුම සහභාගී වෙනවා හෝ එකතු වෙනවා කියන අදහස. අපි උදාහරණ කිහිපයක් බලමු. උදාහරණ 1. අස්තනෝ කයිගිනි සංකෂිමස්. නැවත අහමු. අස්තනෝ කයිගිනි සංකෂිමස්. ඒකේ සිංහල තේරුම මම හෙට සිදුවන රැස්වීමට සහභාගී වෙනවා. අපි දෙවන උදාහරණයට යමු. ඉබෙන්තොනි සංකෂිමස්. නැවත අහමු. ඉබෙන්තොනි සංකෂිමස්. ඒකේ සිංහල තේරුම
ඉවෙන්ට් එකට සහභාගී වෙනවා. අපි තුන්වෙනි උදාහරණයට යමු. ප්‍රොජෙක්ට් ඔනි සංකාශිමස්. නැවත අහමු. ප්‍රොජෙක්ට් ඔනි සංකාශිමස්. ඒකේ සිංහල තේරුම ප්‍රොජෙක්ට් එකට සහභාගී වෙනවා. අපි ඊළඟ වචනයට යමු. සෝදාතේමස්. නැවත අහමු. සෝදාතේමස්. ඒකේ සිංහල තේරුම වැඩුණුම් කිරීම, වගා කිරීම හෝ පෝෂණය කිරීම. අපි උදාහරණ කිහිපයක් බලමු. කොදොමෝ සෝදාතේමස්. නැවත අහමු. කොදොමෝ සෝදාතේමස්. ඒකේ සිංහල තේරුම දරුවන් රැක බලා ගන්නවා. අපි යන් දෙවන උදාහරණයට. හනාෝ සෝදාතේමස්. නැවත අහමු. හනාෝ සෝදාතේමස්. ඒකේ සිංහල තේරුම මල් වගා කරනවා. අපි තුන්වන උදාහරණයට යමු. ඉනුවෝ සෝදාතේමස්. නැවත අහමු. ඉනුවෝ සෝදාතේමස්. ඒකේ සිංහල තේරුම බල්ලෙක් රැක බලා ගන්නවා. අපි ඊළඟ වචනයට යමු. හකොබිමස්. නැවත අහමු. හකොබිමස්. ඒකේ සිංහල තේරුම ප්‍රවාහනය කිරීම හෝ බාර දීම. අපි උදාහරණ කිහිපයක් බලමු. උදාහරණ 1. නිමොත්සුෝ හකොබිමස්. නැවත අහමු. නිමොත්සුෝ හකොබිමස්. ඒකේ සිංහල තේරුම බඩු ප්‍රවාහනය කරනවා. අපි දෙවන උදාහරණයට යමු. තේබරුවෝ හකොබිමස්. නැවත අහමු. තේබරුවෝ හකොබිමස්. ඒකේ සිංහල තේරුම මේසය ගෙන යනවා. අපි තුන්වන උදාහරණයට යමු. ෂෝහින්නෝ හකොබිමස්. නැවත අහමු. ෂෝහින්නෝ හකොබිමස්. ඒකේ සිංහල තේරුම භාණ්ඩය බාර දෙනවා. අවසාන වෙනකම් මගේ වීඩියෝ නැරඹුවාට ස්තුතියි. මෙවන් වීඩියෝ දිගටත් නැරඹීමට සබ්ස්ක්‍රයිබ් කරලා channel එක සමග එකතු වෙලා ඉන්න.